කියන්නේ කම්තුමා. අර කෙල්ලට ටිකක් අමාරුයි. ලියන්න එහෙම පටන් ගත්තා. පොඩ්ඩක් බලපන්. මගේ මුළු ඇඟම කඩලා දාලා වගේ අම්මේ. වෙනදටම අමාරු වෙන්නේ නැහනේ. ඒක තමයි. අද ස්පෙෂල් ක්ලයන්ට් කෙනෙක් හම්බෙන්න ගිහිල්ලා ආවට පස්සේ තමයි මේ ඔක්කොම ප්‍රශ්න. පොඩි කෙල්ලම පේන්න බෑ. පොඩ වයසට ගියාට ඒකේ මරු ගෑණි බා. පාන්සි බලන්න නැතුව අර කොල්ලටත් මොනාරි කරලා දුන්නා නම් වටිනවා බා. මම හිතුවේ නෑ නංගි මට කතා කරයි කියලා. ඒ තරහින් ඉඳිනකොට මම මෙන් ඉන්නේ. ඇඟ තුල්ලන්න ඕනුනොත් මං එන්න. ඒක තමයි කියන්නේ කෙල්ලෙක් කිද්දේ ඇන්ටි ළඟට යන්න එපා කියලා. ඇඟ සේර දැම්මම හම්බෙන්නේ නැති ෆීල් එක හිත හීල් කරන්න පුළුවන් පිරිමිකාව තියෙනවා. මට වඩා පොරක් එක්ක සෙට් වෙච්ච එක ගැන මගේ බලවත් විරෝධය. උඹලත් මාර මිනිස්සු බා. මාත් එක සිල් ගන්නත් දෙනවා නම් මම ඕන දෙයක් කරා. මටවත් ඒක යන්න. මට බෑ. බයි පිරිමේ දැක්කම ගොඩක් උගිවල් වල බල්ල බලලු ආදී ඉඳලා බඩුවක් ගාවට ආවට පස්සේ කඩුවක් වගේ. ඔන්න හිදිරලා යන ඇඟනේ. ඕන දෙයක් කරගන්න. මට ඕනේ එකපාර කියන්නේ දෙන්නෙක් එක්ක බුදියන්. දෙන්නෙක් එකට බුදියන්. මාතර පුදුම ආසාවල් තමයි තියෙන්නේ නේ. අද වෙන්නේ ස්පෙෂල් ලඩබ්බා. අමුතු රාත්‍රියක්.